ආයිබෝවන් ළමයි සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝන්ටම අදත් අලුත් දවසේ පුංචි සිතුවිල්ලක් අරගෙන ආවා ජීවිතයට එකතු කරගන්න ඔයගොල්ලොන්ට බලන්න මේ අදහස කොහොමද කියලා පුංචි වුණත් මේකේ අර්ථය කොහොමද කියලා අපි අද කතා කරමු ඉවසීම ගැන. ඉවසීම කියන්නේ ලොකු මාතෘකාවක්. එක මම මේ විදිහට පුංචි සරල උදාහරණයකින් කියන්න. ඔබ දන්නවා ඔබේ නිවසේ සිටින පුංචි සතෙක් ඉන්නවා. පුංචි මකුලුවා. මේ මකුලුවා අපිට ඉවසීම ගැන හොඳ ලොකු පාඩමක් කියලා දෙනවා. ළමයි මකුලුවා බොහොම සංයමයෙන් ඉවසීමෙන් හදන මකුළු දැල ඔහු වියන මකුළු දැල 100 වාරයක් කැඩුනත් 101 වෙනි වතාවටත් බොහොම ඉවසීමෙන් සංයමයෙන් ඒ මකුළු දැල වියනවා. ඉතින් ළමයි සතා පුංචි වුණත් අපිට දෙන්නේ ලොකු පාඩමක්. ඔබගේ ජීවිතයේදී විවිධ බාධක කම්කටොළු අභියෝග එන්න පුළුවන්. වැටෙන්න එපා. නතර කරන්න එපා. නවතින්න එපා. පුංචි මකුළුවෙක් වගේ නැවත නැවත උත්සාහ කරන්න. ඔබට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ජයග්‍රහණයේදී ඉවසීම කියන එක පුංචි මකුළුවෙක් වගේ ප්‍රගුණ කරන්න කියලා ඔයගොල්ලොන්ගෙන් මං ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.